සුබ දවසක් සියලු දෙනාටම. මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්නේ කොහොමද ක්ලෝහිට් ගැටේ ගහන්නේ කියලා. අපි මේ ක්ලෝහිට් ගැටේ කොච්චර අපි ගැහුවත් දන්නේ නැහැ මොකටද අපි මේක ප්‍රයෝගික කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට අපි සිවිල් ජීවිතයේදී අපි සාමාන්‍යයෙන් කට්ටිය කතා වෙනවා ක්ලෝහිට් නැත්තම් කොස්පොත්ත ගැටේ කියලා. කොස්පොත්ත ගැටේ නැත්තම් ක්ලෝහිට් ගැටේ මම අද කොහොමද ඔයගොල්ලන්ට ගහන්නේ කියලා පෙන්නන. අපි මේ වාගේ උඩින් මේවා ටොප් එක මේ ආකාරයෙන් ඔන්නම දාගන්නවා. මෙන්න බලන්න. මේවා අපි දාගත්තට පස්සේ අපි මේකේ මෙන්න මේ මොද්ද යටින් මෙන්න මේ ආකාරයට දාගන්නවා. මෙන්න මෙහෙම. බලන්න. ක්ලෝහිට් ගැටේ පැටර්න් විදිය මෙන්න මේ ආකාරයට තමයි ක්ලෝහිට් ගැටේ දාන්නේ. අපිට මේක සාමාන්‍ය යොදා ගන්න පුළුවන්. අපි පලංචිය ගැට ගහනකොට අපි සාමාන්‍ය මේ පලංචිය පල්ලෙහාට මේක ලෙස්සා යාම වැලැක්වීම සඳහා මේක අපි මෙහෙම දාලා මෙතනින් පල්ලෙට මේ වෙලුම පලංචි ගැට ගහන කට්ටිය මේ වෙලුම පටන් ගන්නවා පහළට. මේ ආකාරයට පලංචි අවසානයේ දක්වා අපි වෙලුම දා ගන්නවා. ඔන්න ඔය ආකාරයට දැට දාගෙන ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මම ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට මේ වගේ එයාලට හරියන ගැටයක් මේ ආකාරයට දා ගන්න වෙන්න මේ ආකාරයට. ඊට පස්සේ මේක කොච්චර මේවා කරත් මේක පහළට ඇදීමක් එන්නේ නැහැ මේ ක්ලෝහිට් ගැටේ නිසා. මේක අපි පලංචි ගැටේ මේ විදිහට දාපුවාම මේක පහළට ඇදෙන්නේ නැහැ. මේක අපිට ඒ වගේම බැම්මක් සාමාන්‍යයෙන් ගැට ගැසීම සඳහා අත්තකට වගේ යොදා ගන්න විශේෂයෙන්ම පුළුවන් ගැටයක්. ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ට කියන්නම් තව එක ගැටයක්. මොකද්ද මේ? නොලිස්සන මද්දක් හදා ගැනීම. නොලිස්සන මද්දක් හදා ගැනීම කිව්වහම සාමාන්‍යයෙන් කියන බෝලයින් ගැටේ. හරිද? නොලිස්සන මද්දක් හදා ගැනීම මෙන්න මේ ආකාරයට අපි ලණුවේ කොනක් කරලා මෙන්න මේ ආකාරයට හදා ගන්න පොඩි මද්දක්. මෙන්න මේ ආකාරයට තමයි හදාගන්නේ. හරිද? මේ ආකාරයට මේ මද්ද හදාගත්තට පස්සේ මේකෙන් මෙන්න මේ ආකාරයට ඇතුලෙන් දානවා. මේ මද්ද ඇතුලෙන් මේක දාගත්තට පස්සේ මෙන්න මේ උඩින් අරලා මේ උඩ පොට අස්සෙන් අරලා මේ පොඩි පොටෙන් ඇතුලට දාගන්නවා. හරිද? බලන්න මේක නොලිස්සන මද්දක්. අපිට මේක ප්‍රයෝගික කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට යම් කිසි දෙයක් ඇදගෙන යාමට සඳහා යම් කිසි දෙයක් එල්ලා තැබීමට මේක අපිට ඕනි බරක් දාලා ගමන මේ මද්ද ඇදෙන්නේ නැහැ. අපි අර තොණ්ඩු ගැටේ දාගෙන මේක කොහෙත් මැදට ශක්තිමත් ගැට. මේක සාමාන්‍යයෙන් අපිට ඕන දෙයකට උපයෝගී කරගන්න පුළුවන්. මොකද අපි මේ ගැට පිළිබඳව ඔයගොල්ලන්ටම කොච්චර අපි වීඩියෝ ගෙනවත් නැහැ මේක මොකද්ද ප්‍රයෝජන කියලා දන්නේ නැහැ. ඒ වගේ තමයි ඔයගොල්ලන්ට කියන ගැටේක ආරම්භක ගැටේ. එහෙනම් මොකද්ද? සම්නොට් ගැටේ. සම්නොට් ගැටේ කිව්වහම මෙන්න මේ ආකාරයට අපි ගහන සම්නොට් ගැටේ කියලා මේ කඹයක් නැත්නම් රොප් එකක් මේක ලෙහීම වැළැක්වීම සඳහා. මේ මොකටද? ලෙහීම වැළැක්වීම සඳහා. හරිද? අපිට මේ ලෙහීම වැළැක්වීම සඳහා විතර නෙමෙයි මේක උපයෝග කරන්න පුළුවන්. අපිට යම් කිසි විදිහට අපිට යම් දෙයක් මේ වගේ දෙයක් ගැට ගැසීමකින් පසුව සාමාන්‍ය සරල ගැටයකින් මම පෙන්නුවා. දැන් මේ ගැටේ ගත්තොත් එහෙම මේක මේ නෝමල් අපිට මේ විදිහට දැම්මට පස්සේ මේක ඇදිලා ඇවිල්ලා මේ කෙලවර මෙතන රැඳෙනවා. එතන මේකටත් මේ ගැටේ යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට මුලදී පෙන්නුවා ක්ලෝහිට් ගැටේ. හරිද? මේ ක්ලෝහිට් ගැටේ අපි මේ ආකාරයට දැම්මට පස්සේ මේ ක්ලෝහිට් ගැටේ කෙලවරට ඕන මෙන්න මේ වගේ තම්නොට් ගැටයක් දාන්න පුළුවන්. මේක අවසානට ඇවිල්ලා මේක කෙරෝලක මේ තම්නොට් ගැටෙන් එහාට යන්නේ නැහැ. මේ වාගේ සෑම ගැටයකම අවසානයකට අපි මෙන්න මේ තම්නොට් ගැටේ යොදා ගන්න පුළුවන්. මේ ගැටයක් ලෙස්සලා නැත්තම් බුරුල් වෙලා යෑම වැළැක්වීම සඳහා. මම මේ ඔයගොල්ලන්ට මේවා කියලා දුන්නේ ඔයගොල්ලන්ට මේ ගැටයක් අපිට කියලා දුන්නා වගේ තමයි ගැට ගහන විදිහ අපි ෆෝටෝ වීඩියෝ වලින් පෙන්වුවට වැඩක් නැහැ. ඔයගොල්ලෝ මේ පිළිබඳව කිසිම දැනුමක් නැතුව ගැටේ ගහනවද කියලා නැහැ. ගැටේ මොකටද ප්‍රයෝගික කරගන්නේ කියන එක ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මේක කිසිම වැදගත්කමක් නැහැ. ඒ නිසා තමයි මම ඔයගොල්ලන්ට මේක කියලා දුන්නේ. හොඳයි එහෙනම් මම ඔයගොල්ලන්ට අද ගැට තුනක් පිළිබඳව කියලා දුන්නා. තවත් වීඩියෝ වල ඔයගොල්ලන්ට ඉදිරියේදී මම තීරණය කරලා තියෙනවා. හොඳ ගැට පිළිබඳව ඔයගොල්ලන්ට කියලා දීලා ඒකේ මොකද්ද ප්‍රයෝජනේ කියන්නේ, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මොකද්ද කියන ආදර්ශමත් වීඩියෝ ටිකක් ඔයගොල්ලන්ට දෙනවා. ඉදිරියේදීත් මගේ වීඩියෝත් එක්ක රැඳෙන්න channel එකේ තවත් වීඩියෝ තියෙන ඒවත් නරබලා ඔබ හොඳ පුහුණුවක් ලබන්න. ඔබගේ ජීවිතේට වැදගත් වෙන වීඩියෝ. ඒ නිසා හැමදාම දිනෙන් දින පුරුදු පුහුණුයි වන්න. සියලු දෙනාටම සුබ දවසක් එහෙනම්.